වැඩි වෙලා කල්පනාව අඩු වෙලා ෆෝමල් නැති ඉන්ෆෝමල් තැන්වල සල්ලි දාන්න කට්ටිය පෙළඹිලා එකෝමත් එක අද කාලෙක ධන කතා අරම්මාරු ටටා බයි. තියාගෙන සල්ලි මොනවද කරන්න? ඩිපොසිට් කරන්න, ඉන්වෙස්ට් කරන්න. අරන්ගෙන එන්න මල්ලඟට සල්ලි වැඩි පොලී දීල ධනවතෙක් කරන්න. වැඩි කලක් නොගින් වණ්ඩියක යවන්න. ඉතිරි කරගත් සල්ලි තියෙනවා මට ටිකක්. කළොත් මං ඉන්වෙස්ට් කරනවාද මා ධනවතෙක්. අයියෝ දන්න ඇත්ද මංගෙන අහන්නත් දෙයක්ද? දෙන්න මට සල්ලි, දෙන්න මට සල්ලි. තුන් මාසයක්දි ඔයා ගොඩ මල්ලි, මල්ලි ගොඩ මල්ලි. අද ඉඳන් මා ධනවතෙක්. පළමුව මම දැම්ම මුදල් මොලේ කල්පනා කරලම හෙට අනිද්දා වෙද්දි ඉතින් ධනවතෙක් නෙමාත් බොම. දියුණු වෙන්න කෙටි මාර්ග තියෙද්දි මෙච්චර හැමතැන මොකටද අපි දුක් විඳින්නේ? අපරාධනේ ඒ කාලය. ගානක් දැම්ම ගමන් වැඩි වෙලා 3-4 ගුණේ සල්ලියේවි ඕසෙට දැන් වාසනාව උදා වුනේ. හරි විශ්වාසයි ඒ තැන සුවදශීලී සේවාවක්. ගෙදර කෙනෙක්වත් මං ගැන හිතලා නෑනේ ඒ විදිහට. පරණ පිනක් ඉහේ කඩන් වැටුණා වගේ දැනෙන්නේ මට. දුප්පත් වී හිටපු කාලේ ඉවර වුණේ එක දවසින්. දුප්පත් වී හිටපු කාලේ ඉවර වුණේ එක දවසින්. දුප්පත් වී හිටපු කාලේ ඉවර වුණේ එක දවසින්. අදත් නැත. අයියේ අයියේ ඔයා කොහෙද අනේ? දැන් දොර වහලා තිබුණේ ඉස්සර ඇරලා රැවටුණා නෑසැක හිතුවේ කීදෙය ඇසුවේ නෑසැක හිතුවේ කීදෙය ඇසුවේ රැවටුනාමා
තැන්පත් කරනකොට එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචිද කියලා තහවුරු කරගන්න. අහු වෙලා වංචාකරුවන්ට වැටෙන්න නං එපා අමාරුවේ.